හරි අද අපි මේ වීඩියෝ එක කරන්නේ අපේ සිලබස් එකේ තියෙන සර්කියුලර් මෝෂන් කියන කොටස ගැන තමයි අපි මේකදී කතා කරන්න යන්නේ. ඒතර මෙතෙන්ට එන්න කලින් අපි දැනගෙන ඉන්න ඕනේ මේ අපේ සිලබස් එකේ මෙකැනික්ස් වල තියෙන රොටේෂනල් මෝෂන් කියන කොටස කරලා තියෙන්න ඕනේ. හරිද? ඒතර ඒ වෙනකන් කරලා තියෙන අයට තමයි මේ ලෙසන් එක එතනින් එහාට ස්ටඩි කරන්න පුළුවන් වෙන්නේ. හරි? ඒතර මේ සර්කියුලර් මෝෂන් කියලා කියන්නේ අත්‍තරම ගොඩක්ම ලොකු සෙක්ෂන් එකක් නෙමෙයි මේක. ඒ කියන්නේ රොටේෂන් වලින් පස්සේ තියෙන පොඩි කොටසක්. හැබැයි මේක අපි දැන් එක්සෑම් එක පැත්තෙන් ගත්තොත් නම් ගොඩක් වෙලාවට ඉතින් MCQs වලට වැදගත්කමක් තියෙනවා. SS වලටත් වැදගත්කමක් තියෙනවා. හරි. එතකොට මේ කොටසේ අපි ඉස්සලාම දැනගන්න ඕනේ මේ සර්කියුලර් මෝෂන් එකක් කියන්නේ මොකක්ද කියන එක. හරි. සර්කියුලර් මෝෂන් එකක් කියන්නේ මොකක්ද කියන එක දැනගන්න ඕනේ. දැන් මේ විදිහ රොටේෂනල් මෝෂන් වගේ දේවල් දන්නවා නම් මෙතනක් තියෙන ඇත්තටම ඇන්ගුලර් මෝෂන් එකක් තමයි. දැන් ඔබ්ජෙක්ට් එකක් සර්කල් එක යනකොට ඔබ්ජෙක්ට් එක මේ වගේ සර්කියුලර් පාත් එක යනකොට මෙයා කරන්නේ ඒතර සර්කියුලර් මෝෂන් එකක්. හරි. ඔබ්ජෙක්ට් එක සර්කියුලර් පාත් එක යනවා නම් ඒ වගේ ඔබ්ජෙක්ට් එක තියෙන්නේ සර්කියුලර් මෝෂන් එකක් තමයි තියෙන්නේ. හරිද? එතකොට මේ සර්කියුලර් පාත් එක යන ඔබ්ජෙක්ට් එක එයාගේ වෙලොසිටි එක හැම වෙලේම තියෙන්නේ මේ සර්කල් එකකට අඳින ටැන්ජන්ට් එක දිගේ තමයි තියෙන්නේ. හරි? හැම වෙලේම තියෙන්නේ මෙහෙම සර්කල් එකකට අඳින ටැන්ජන්ට් එකක් දිගේ තමයි තියෙන්නේ. ඒතර මේක අපි සර්කල් එකක් කියලා ගත්තාම මේක තමයි ඒකේ රේඩියස් එක. ඒතර ඔයගොල්ලෝ දන්නවා මේ ටැන්ජන්ට් එක රේඩියස් එකට හොම් පර්පෙන්ඩිකියුලර්ලි තියෙන්නේ නේ. මේ විදිහට තමයි තියෙන්නේ. හරි? මම හිතන මේ පොයින්ට් එක A කියලා ගන්නම්. ඒතර ඒ වලදී මෙහෙම වෙලොසිටි එකක් තියෙනවා නම් අපි හිතමු තව ටික වෙලාවකින් මෙයා මෙතෙන්ට එනවා කියලා. මම මේ පොයින්ට් එක B කියලා ගන්නවා. මෙතනදී මේ වෙලොසිටි එකේ ඩිරෙක්ෂන් එකත් ඒත් along the tangent තියෙන්න ඕනේ. හරි? along the tangent තියෙන්න ඕනේ. ඒ කියන්නේ මම මෙතෙන්දී මෙහෙම රේඩියස් එක ඇන්දොත් ඒකටත් ඔහොම පර්පෙන්ඩිකියුලර් විදිහට තියෙන්න ඕනේ. මේ වගේ තියෙන්න ඕනේ. හරි? අපි අතරම අපේ සිලබස් එකේදී කතා කරන්නේ මේ යුනිෆෝම් ස්පීඩ් එකකින් යන සර්කියුලර් මෝෂන්ස් ගැන තමයි වැඩිපුරම කතා කරන්නේ. හරි? යුනිෆෝම් ස්පීඩ් එකකින් වෙන සර්කියුලර් මෝෂන්ස් ගැන. ඒ කියන්නේ මේක ස්පීඩ් එක කොන්ස්ටන්ට් තියනවා කියලා හිතලා තමයි අපි ගන්නෙ. හරිද? එහෙම නැතිවත් අපිට තියෙනවා. ඒත් අපි වැඩිපුරම කතා කරන්නේ යුනිෆෝම් සර්කියුලර් මෝෂන්ස් ගැන තමයි කතා කරන්නේ. හරිද? අපි හිතමු දැන් මෙතනදී මෙයා හදන ඇන්ගල් එක θීටා කියලා. කියන්නේ මේ පොයින්ට්ස් එක අතර තියෙන මේ ඇන්ගල් එක මම θීටා කියලා ගන්නවා. හරිද? එතකොට දැන් බලන්න මෙයා යුනිෆෝම් ස්පීඩ් එකක් තිබුණාට මේකේ වෙලොසිටි එකේ ඩිරෙක්ෂන් එක හැම වෙලේම චේන්ජ් වෙනවනේ. වෙලොසිටි ඩිරෙක්ෂන් එක හැම වෙලේම චේන්ජ් වෙනවා. මෙතනදී මේ පැත්තට තියෙනවනේ. අපි ඔන්න මෙතන ගත්තොත් මෙහෙම තියෙනවා. මේ පොයින්ට් එකේදී මේ පැත්තටනේ. හරිද? ඊළඟ යටම පොයින්ට් එක ගත්තොත් මෙහෙම තියෙනවනේ. ඔය වගේ ඩිරෙක්ෂන්ස් හැම වෙලේම වෙනස් වෙනවා. සර්කල් එක යනකොට මෙයාගේ වෙලොසිටි ඩිරෙක්ෂන් එක හැම වෙලේම වෙනස් වෙනවා. හරිද? අපි તો මැග්නිටියුඩ් එක වෙනස් වෙන්නේ නැති වුණත් මැග්නිටියුඩ් එක වෙනස් වෙන්නේ නැති වුණා ඩිරෙක්ෂන් එක වෙනස් වෙනවා නම් ඒකේ වෙලොසිටි එක චේන්ජ් වෙනවා කියලා තමයි ගන්න වෙන්නේ. හරිද? මැග්නිටියුඩ් එක වෙනස් වෙන්නේ නැති වුණත් හරිද? මෙයාගේ ඩිරෙක්ෂන් එක වෙනස් වෙනවානේ. ඒතර ඩිරෙක්ෂන් එක වෙනස් වෙනවා කියලා කියන්නේ ඒකේ වෙලොසිටි එක වෙනස් වෙනවා කියන එක තමයි. හරිද? එතකොට අපිට ඕන නම් මේකේ චේන්ජ් එක බලන්න පුළුවන් කොහොමද තියෙන්නේ කියලා. වෙලොසිටි චේන්ජ් එක. අපි මේ A and B කියන පොයින්ට්ස් දෙක බැලුවොත් හරි A and B කියන පොයින්ට්ස් එක බැලුවොත් මෙතන තියෙන වෙලොසිටි එකයි මෙතන තියෙන වෙලොසිටි එකේ ඩිෆරන්ස් එක අපිට ඕන ගන්න පුළුවන් මොන ඩිරෙක්ෂන් එකකට දෙන්නේ කියලා. හරි? එතකොට ඔයගොල්ලෝ වෙක්ටර්ස් කරලා තියෙනවා නම් වෙක්ටර්ස් අනිවාර්යයෙන් මේ විදිහට කරලා තියෙන්න ඕනේ. මේ ලෙසන් එකට එනකොට. එතන වෙක්ටර්ස් වල මෙතනදී ගන්න තියෙන ඩිෆරන්ස් එක. ඒ කියන්නේ B කියන පොයින්ට් එකේ තියෙන වෙලොසිටි එකෙන් A කියන පොයින්ට් එකේ තියෙන වෙලොසිටි එක අපිට සබ්ස්ට්‍රැක්ට් කරන්න තමයි තියෙන්නේ. හරි? ඒක සබ්ස්ට්‍රැක්ට් කරන්න නිකන් බෑ. ඒගොල්ලෝ අතර ඇන්ගල් එක දැනන් ඉන්න ඕනේ. එහෙනම් අපිට කරන්න තියෙන්නේ මෙතනදී මෙන්න මේ දෙන්නවා මෙහෙම මට මෙයාව මෙහෙම එක්ස්ටෙන්ඩ් කරන්න ඕනේ මේක හම්බ වෙනකම්. හරි? මෙයාව හම්බ වෙනකම් මෙහෙම එක්ස්ටෙන්ඩ් කරන්න ඕනේ. මේ විදිහට. එතකොට අපිට මේ පොයින්ට් එක O කියලා ගන්න පුළුවන්. මම මෙතන ඉන්ටර්සෙක්ට් වෙන පොයින්ට් එක C කියලා ගන්නවා. මෙතන C කියලා ගන්නවා. අපි හොඳට බැලුවොත් මෙන්න මේ තියෙන්නේ මේ ඇන්ගල් එක 90 නේ. මෙතන ඇන්ගල් එකත් එතකොට 90. එහෙනම් මේ සයිඩ් එකත් 90 වෙනවා. මේ ඇන්ගල්ස් දෙකේ ඇඩිෂන් එක 180 වෙනවනේ. මේ දෙක 180 වෙනවා. හරි? එහෙනම් මෙතන θීටා නම් මෙතන එන්න ඕනේ මොකක්ද? දැන්
මේක කොඩ්ලෙටරල් එකක්. ඇත්තට මේකට කියන්නේ මේ සයික්ලික් කොඩ්ලෙටරල් කියලා තමයි කියන්නේ. එතකොට මේකේ බලන්න මේ ඔපොසිට් ඇන්ගල්ස් වල ඇඩිෂන් එක මෙතන 180 වෙලා තියෙන්නේ. එහෙනම් මේ දෙකෙත් ඇඩිෂන් එක 180 වෙන්න ඕනේ. ඔක්කොම 360 නේ තියෙන්නේ. ඒතර මේ දෙන ඇඩිෂන් එකත් 180 වෙන්න ඕනේ. ඒතර මෙයා θ නම් මේකෙන්න ඕනේ 180 minus θ. මේක 180 minus θ කියලා එන්න ඕනේ. හරිද? දැන් අපිට ඕනේ මේ දෙන්න අතර ඇන්ගල් එකනේ. මේ V1යි මේ V1 අතර ඇන්ගල් එක. මම කොන්න වෙනම අඳින්නම්. මේ V1 අපිට මෙහෙම තියෙන්නේ. මෙයා මේ වගේනේ. ඔමනේ තියෙන්නේ. මෙතන 180 minus θ නම් මේක ස්ට්‍රේට් ලයින් එකක්. ඒ කියන්නේ මේ සයිඩ් එක තමයි 180 minus θ කියලා අපිට ඇවිල්ලා තියෙන්නේ. මේක 180 minus θ. හරිද? එහෙනම් මෙතන ඇන්ගල් එක වෙන්න ඕනේ කීයද? ස්ට්‍රේට් ලයින් එකේ 180 වෙන නිසා මෙතන ආපහු θ වෙන්න ඕනේ. මෙතන ඇන්ගල් එක θ වෙන්න ඕනේ. හරිද? දැන් මට ඕනේ B වල velocity එකෙන් A වල velocity subtract කරන්න. B වල velocity එකෙන් A වල velocity subtract කරන්න තමයි මට ඕනේ. ඒතර subtract කරන්න නම් ඔයගලන්ට මතක නම් vectors වලදී අපි subtraction එකක් ගන්නකොට ඒ subtract කරන්න ඕනේ vector එකේ direction එක opposite කරනවා. එහෙනම් opposite කරලා ඒක add කරන එක තමයි කරන්නේ. මොකද subtraction එකත් අපිට addition එකක් විදිහටම consider කරන්න පුළුවන්. ඒතර අපි කරන්නේ මෙයාගේ direction එක මෙහෙම opposite කරනවා. ඒතර තමයි මෙයාගේ minus vector එක එන්නේ. ඒතර minus vector එක නම් මේක plus vector එකට මේ minus vector එක add කරන්න තමයි තියෙන්නේ. එහෙම add කරද්දී අපිට එන angle එක 180 minus θ කියලා තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් මට ඕනි මෙන්න මේ vector එකෙන් මෙයාව subtract කරන්නනේ. subtract කරනවා කියලා කියන්නේ direction එක opposite කරලා add කරන එක. ඒතර මෙයා මේ පැත්තට v එකක් එන්නේ. opposite side එකට v එකක්. එතකොට මේ දෙන්න අතර angle එක 180 minus θ කියලා එනවා. මේක තමයි angle එක. 180 minus θ. දැන් අපි කියවනේ මේක addition එකක් විදිහට ගන්න පුළුවන් කියලා. ඒතර addition එකක් විදිහට ගන්න පුළුවන්. මේකත් ඔයගලන්ට vectors වල මතක නම් දැන් equal magnitudes ඉන්න vectors දෙකක් ගත්තොත් අපි තුන් p කියලා vectors දෙකක් තියෙනවා. මෙතන angle එක θ කියලා ගත්තොත් හරි. මෙතන angle θ කියලා ගත්තොත් මේකේ resultant එක කෙලින්ම ගන්න පුළුවන් equation එකක් ඔයගොල්ලෝ කරලා ඇති. r කියන එක හැම වෙලේම මේ bisect එකෙන් යන්නේ. angular bisect එකෙන් තමයි resultant එක යන්නේ. ඒ කියන්නේ මේක θ/2 වෙනවා. හරි. මෙතන r කියන එක ඒතර කෙලින්ම එන්නේ 2p cos θ divided by 2. 2p cos θ divided by 2. හරි. ඒකම අපිට මෙතෙන්ට apply කරන්න පුළුවන්. ඒක මෙතෙන්ට apply කරන්න පුළුවන්. දැන් අපි කියවනේ මෙතන addition එකක් ගන්න කියලා. direction එක opposite කරලා addition එකක් ගන්න. ඒතර addition එකක් ගන්නකොට මේ equation එක මේ connection එක මෙතන පාවිච්චි කරොත් දැන් මේ දෙන්නගෙත් magnitude same. මේ දෙන්නත් magnitude same. හරි. තියෙන angle එක 180 minus θ. 180 minus θ තියෙන්නේ. එතකොට අපිට පුළුවන් මෙතනදී angular bisect එක mark කරන්න. මෙතන angular bisect එක ගත්තොත් 180 minus θ කෙනේ whole angle එක තමයි 2 වලින් divide වෙන්නේ. සම්පූර්ණ එක මේ 2 වලින් divide වෙන්න ඕන. හරි. එතන අපිට කෙලින්ම ලියන්න පුළුවන් මෙතනදී මේ දෙන්නගේ addition එක ගත්තොත් දැන් අපි subtraction එකක් වල addition එකක් නේ ගන්න යන්නේ. එතන එන්නේ 2b cos මේ වගේ ගත්තොත් 180 minus θ divided by 2 කියලා ගන්න පුළුවන්. ඔක නම් මෙහෙම හදාගත්ත හැකි 2b cos 180 කියලා කියන්නේ ඒක 2 වලින් divide කරොත් 90 එන්නේ 90 minus මේක divide වුණොත් θ divided by 2. ඒතර ඔයගොල්ලන් මතකද අපි cos 90 minus θ එක sin θ කියලා ගන්නවා. එහෙනම් මෙතන 2b sin θ divided by 2 කියලා ගන්න පුළුවන්. ඔය විදිහට ගන්න පුළුවන්. දැන් මේක වැදගත් දේ ඇත්තටම මේගොල්ලන්ගේ ඩිෆරන්ස් එකේ ඩිරෙක්ෂන් එක. ඩිරෙක්ෂන් එක තමයි වැදගත් උනේ. මේකේ ඩිරෙක්ෂන් එක angular bisect එකෙන් තමයි තියෙන්නේ. angular bisect එකෙන් තමයි තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මම මෙතනින් ගත්තොත් දැන් මෙතනනේ point එක හම්බෙන තැන. එහෙනම් මේකේ angular bisect එක දැන් අපි කිව්වා මේක මේ අර cyclic quadrilateral එකක්. ඇත්තටම cyclic quadrilaterals වල මේ diagonals ඇන්දොත් ඒ diagonals වලින් මේ තියෙන angles bisect වෙනවා. හරිද? මේවා bisect වෙනවා. එහෙනම් හරියට මෙන්න මෙහෙම යන්න ඕන. මෙයාගේ center එකට දැන් මම මේක diagonal එක දිගේ තමයි අතර මේක යන්නේ. හරිද? අතර මේ
ඇංගුලර් බයිසෙක්ටර් එක කියලා කියන්නේ මේක ඩයගනල් එකම තමයි. හරිද? එතකොට මෙයත් මේක බයිසෙක්ට් කරන් යන මේ ඇංගල් එකත්. හරි? මේ ඇංගලත් බයිසෙක්ට් කරන් යන්නේ. ඒ කියන්නේ මේකේ ඩිරෙක්ෂන් එක හැම වෙලේම තියෙන්නේ towards the center of the circle. හරි? මේගොල්ලන්ගේ ඩිෆරන්ස් එකේ ඩිරෙක්ෂන් එක හැම වෙලේම තියෙන්නේ towards the center of the circle. සෙන්ටර් එක තියෙන පැත්තට තමයි තියෙන්නේ. හරිද? එතන අපි ඇක්සලරේෂන් එකක් ගන්නකොට ඇක්සලරේෂන් එකක් කියලා කියන්නේ velocity difference එකනේ අපි time එකෙන් divide කරන්නේ. දැන් අපිට මෙතනදි ගත්තොත් ඇත්තටම velocity change වෙනවා කියලා කියන්නේ මේකේ අනිවාර්යෙන් acceleration එකක් තියෙනවා. හරිද? velocity change එකක් තියෙනවා කියලා කියන්නේ acceleration එකක් තියෙනවා. හරිද? එතකොට දැන් අපි දන්නවා velocity change එකේ direction එක. velocity change එකේ direction එක ආවේ towards the center. towards the center of circle තමයි ආවේ. එතකොට acceleration කියලා කියන්නේ delta b over delta t නේ. ඒ කියන්නේ velocity change over time change නේ. ඕකනේ තියෙන්නේ. ඕක තමයි acceleration කියලා කියන්නේ. හරිද? එතකොට දැන් මෙතනදී මේ velocity change එකේ direction එකම තමයි සාමාන්‍ය acceleration direction එකත් වෙන්නේ. ඒතර velocity change එකේ direction එක අපිට ඇවිල්ලා තියෙන්නේ towards the center of circle නේ. towards center of circle තමයි velocity change එකේ direction එක තියෙන්නේ. එතකොට acceleration එකේ direction එකත් එහෙනම් මේ පැත්තටම තමයි තියෙන්නේ. ඒ පැත්තටම තමයි තියෙන්නේ. හරිද? එතන මෙතනදී අපිට තේරුම් ගන්න පුළුවන් දේ තමයි දැන් මේ වගේ circular path එක්ක object එකක් uniform speed එකෙන් යනකොටත් මෙයාගේ හැම වෙලේම velocity එක change වෙනවා. හරිද? velocity හැම වෙලේම change වෙනවා. ඒ velocity change එකේ direction එක අපි මොන points එක ගත්තත් හැම වෙලේම එන්නේ towards the center of the circle. හරි? towards center of the circle තමයි හැම වෙලේම එන්නේ. හරිද? ඒ කියන්නේ මෙයාගේ හැම වෙලේම acceleration එකක් තියෙන්න ඕනේ towards the center of the circle වලට. හැම වෙලේම acceleration එකක් තියෙන්න ඕනේ towards center of the circle වලට. හරිද? ඔන්න ඔය acceleration එකට අපි නමක් කියනවා. ඔන්න acceleration අපි නමක් කියන අපි එන AC කියලා ගන්න පුළුවන්. ඒකට කියනවා centripetal acceleration කියලා. centripetal acceleration. ඔය තියෙන acceleration එක කියනවා centripetal acceleration කියලා කියනවා. හරිද? ඒ කියන්නේ දැන් අපි කලින් කිව්වා මෙයාගේ velocity එක change වෙනවා හැමතිස්සෙම velocity change එකේ direction එක හැම වෙලේම එන්නේ towards the center of the circle. හරි? towards center of the circle එන්නේ හැම වෙලේම. හරි? එහෙමනම් මෙයාට acceleration එකක් තියෙන්න ඕනේ. velocity එක change වෙනවා නම් acceleration එකක් තියෙන්න ඕනේ. ඒ acceleration එකත් හැම වෙලේම තියෙන්න ඕනේ towards the center of the circle වලට. හරි? center එක පැත්තට තමයි තියෙන්න ඕනේ. ඔන්න ඔය acceleration එකට අපි නමක් කියනවා. මොකද්ද? centripetal acceleration කියලා කියනවා. centripetal acceleration කියලා කියනවා. හරිද? එතකොට අපිට මේ circular motion වලදී ගොඩක්ම වැදගත් වෙන දෙයක් තමයි මේ centripetal acceleration කියන එක. centripetal acceleration කියන ගොඩක්ම වැදගත් දෙයක්. හරිද? ඒතර ඒක වෙන විදිහ තමයි අපි මේ මෙතනදී මේ කිව්වේ. දැන් මම මෙතන ඇත්තටම මේ අපේ syllabus එකේ අපිට නැහැ මේකට expression එක derive කරන්න නැහැ. කෙලින්ම පාවිච්චි කරන්න තමයි තියෙන්නේ. හරි? එතකොට අපිට දීලා තියෙන ඒ centripetal acceleration එකට ගන්න තියෙන equation එක මම මෙතනදී කෙලින්ම පාවිච්චි කරනවා. ඒක derive කරන්න යන්නේ නැහැ. මොකද අපි differentiation අපේ syllabus එක පාවිච්චි කරන්නේ නැති නිසා. අපි ඒක මෙහෙම ගන්නවා. හරි? දැන් එතකොට අපි දන්නවනේ මෙහෙම circular path එක්ක object එකක් uniform speed එකකින් ගියත් මෙයාගේ velocity එකේ direction එක හැම වෙලේම change වෙනවා. හරි? හැම වෙලේම change වෙනවා. ඒ කියන්නේ මෙයාට acceleration එකක් තියෙනවා. හරි? acceleration එකක් තියෙනවා. ඒ acceleration එක අපි බැලුවා හැම වෙලේම තියෙන towards center of the circle. ඒ කියන්නේ දැන් මම මෙහෙම velocity එක මෙහෙම ගත්තොත් මෙතනදී මේ velocity එකට ඔහොම perpendicular විදියට. කියන්නේ මේ towards the center තමයි මේ තියෙන acceleration එක තියෙන්නේ. අපි ඒක AC කියලා ගන්නවා. centripetal acceleration එක. ඒතර centripetal acceleration එකට මම කිව්වා අපි අර equation එක derive කරන්න යන්නේ නැහැ. කෙලින්ම පාවිච්චි කරනවා. ඒක මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මෙයාගේ අපි ස්පීඩ් එක නැත්නම් velocity එක v කියලා ගත්තොත් AC කියන එක v squared over r කියන equation එකෙන් තමයි අපිට දෙන්නේ. ඒතර මේක මේ prove කරන්න නැහැ එන විදිය. හරි? අපිට කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන්. ඒතර v කියලා කියන්නේ මෙයාගේ මේ tangential speed එක තමයි v කියලා කියන්නේ. r කියන්නේ ඒතර radius එක. r කියන්නේ radius. radius of circle. ඔය විදියට. හරි? අනිත් එක තමයි දැන් මෙහෙම අපි circular motion එකක් ගන්නකොට මේකත් එක්කම තියෙනවනේ මේ දැන් angular motion එකකුත් තියෙනවනේ. හරි? angle එකක් change වෙනවා. දැන් කියන මෙතෙන්ට යනකොට අපි අර කලින් බැලුවා
මෙහෙම θ angle එකක් change වෙනවානේ. මෙතෙන්ට එද්දි. මේ විදිහට. මෙතනට ඒක 90 වෙනවානේ. ඒ වගේ වුමම angular motion එකකුත් තියෙනවා. angular motion එකක් තියෙනවා නම් අපිට අනිවාර්යයෙන්ම angular velocity එකක් ගන්නත් පුළුවන්. angular velocity එකක් ගන්නත් පුළුවන්. ඒතර omega කියලා කියන්නේ angular velocity එක. omega කියන්නේ angular velocity. මේ තියෙන angular velocity. මේ විදිහට ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ කලින් මම ඒකයි කිව්වේ අර rotational motion කරලා තියෙන්න ඕනේ මේකට එන්න. rotational motion වලදී මේ angular velocity එකයි මේ තියෙන tangential velocity එක අතර connection එකක් අරගෙන තියෙනවා. මතක ඇති ඒක v equals r omega කියන connection එකනේ. v equals r omega. v කියලා කියන්නේ tangential velocity එක, r කියලා කියන්නේ radius එක, omega කියන්නේ angular velocity එක. එතකොට මම මෙතන දැන් v squared over r කියලානේ අපි ගත්ත equation එක centripetal acceleration එකට. තව එකක් මෙහෙම ගන්න පුළුවන් මේ omega කියන එක use කරලා. එතකොට මෙතන ac නම් centripetal acceleration එක නම් මම v වෙනුවට දානවා r omega කියන එක. ඊතර යා ස්ක්වයර් වෙනවා. මෙතන යට ආපහු r එකක් එනවා. ඊතර මේක ස්ක්වයර් කරද්දී r ස්ක්වයර් omega ස්ක්වයර් කියලා එන්නේ. මෙතන ආපහු r කියලා එනවා. දැන් අපිට එනවා r omega ස්ක්වයර්. r omega ස්ක්වයර් කියලා එනවා. එහෙනම් centripetal acceleration එකට තවත් equation එකක් අපිට ගන්න පුළුවන් r omega ස්ක්වයර් කියලා. r omega ස්ක්වයර් කියලා ගන්න පුළුවන්. ඊතර එකක් අපිට එනවා angular velocity එකෙන්, අනිත් එක එනවා මේකේ tangential velocity එකෙන්. හරිද? ඔය විදිහට equations දෙකක් අපිට centripetal acceleration එකට අරගන්න පුළුවන්. හරි? එතන අපි දැන් circular motion ගැන දැනට කිව්වේ මෙන්න මේ දේවල් ටික. දැන් circular path එක්ක object එක move වෙනවා නේ, ඒක circular motion එකක් කියලා කිව්වා. හැම වෙලේම එයාගේ velocity direction එක වෙනස් වෙනවා. හරිද? magnitude එක same වුණා, direction එක වෙනස් වෙනවා. ඒ කියන්නේ acceleration එකක් තියෙන්න ඕනේ. හරි? අපි acceleration direction එක හොයාගත්තා towards the center තමයි තියෙන්නේ. හරිද? ඒ acceleration නමක් කිව්වා මොකද්ද? centripetal acceleration කියලා කිව්වා. centripetal acceleration කියලා කිව්වා. ඒතර ඒකට එන equation එක අපිට ඇත්තටම derive කරන්න නැහැ. අපි කෙලින්ම පාවිච්චි කරනවා. හරි? ඒතර එක equation එකක් තියෙනවා මේ v squared over r කියන එක. හරි? අනිත් එක අපි එතකොට මේකෙන් හදා ගන්නවා. දැන් මෙතන angular motion එකකුත් තියෙනවා කියලා අරගෙන මේ විදිහට මෙහෙම තවත් equation එකක් මේකට ගන්න පුළුවන්. හරි? තවත් equation එකක් මේකට ගන්න පුළුවන්. හරිද? දැන් ඊළඟට මෙහෙම acceleration එකක් තියෙනවා නම් acceleration එකක් තියෙනවා නම් acceleration නිකන් තියෙන්න බෑනේ. හරි? acceleration එකක් තියෙනවා නම් අනිවාර්යෙන් force එකකුත් තියෙන්න ඕනේ. හරිද? acceleration එක මොනවා direction එකක් තියෙනවා කියලා කියන්නේ එතන force එකක් තියෙන්න ඕනේ. හරිද? එතකොට දැන් මෙතන acceleration එක තියෙන towards the center of the circle නේ තියෙන්නේ. towards the center of the circle තමයි තියෙන්නේ. එහෙමනම් අනිවාර්යෙන්ම මේ circular path එකක යන object එකක circular path එකක යන object එකක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ force එකක් towards the center තියෙන්න ඕනේ. center එක පැත්තට force එකක් තියෙන්න ඕනේ. කියන්නේ resultant force එකක් තියෙන්න ඕනේ. හරි? අන්නේ resultant force එකට අපි කියනවා centripetal force කියලා කියනවා. දැන් මේක centripetal acceleration නේ. ඒතර එතන එන resultant force එකට කියනවා centripetal force. centripetal force කියලා කියනවා. මේකට කියනවා centripetal force. හරිද? එහෙනම් අපි එතනින් එහාට කතා කරන්න යන්නේ මේ centripetal force එක ගැන. centripetal force එක ගැන තමයි දැන් බලන්න යන්නේ. එතන බලන්න දැන් මොන හරි object එකක් මෙහෙම circular path එකක යනවා. circular paths එක එක විදිහට තියෙන්න පුළුවන්. ඒ කියන්නේ vertically තියෙන circular paths තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් horizontal circular paths තියෙන්න පුළුවන්. ඒ ඕනෑම එකක තියෙන circular motion එකක් තමයි. ඒතර හැම එකේම හැමනොත් centripetal acceleration එකක් තියෙන්න ඕනේ. මේකේන centripetal force එකක් තියෙන්න ඕනේ. ඒතර centripetal force එක මම මෙහෙම FC කියලා ගන්නම්. ඒතර මොකක්ද මේ centripetal force කියන්නේ කියන එක අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. අපි කලින් කිව්වා මෙහෙම circular path එකේ object එක යනකොට එයාට අනිවාර්යයෙන්ම acceleration එකක් තියෙනවා towards center. දැන් මේ විදිහට මෙහෙම යනකොට towards center acceleration එකක් තියෙනවා. මම මේකේ mass එක m කියලා ගන්නම්කෝ. මේකේ mass එක මම m කියලා ගන්නවා. එතකොට දැන් මෙයාගේ acceleration එක උතර මෙහෙට තියෙනවා. මම මෙතන center කියලා ගන්නම්. ඒලා center එක. ඊට center එක පැත්තට මෙයාට acceleration එකක් තියෙනවා. ඒකට කියව centripetal acceleration. හරිද? ඒතර acceleration එක නිකන් තියෙන්න බෑ. ඒ කියන්නේ මේ පැත්තට අනිවාර්යෙන්ම resultant force එකක් තියෙන්න ඕනේ. ඔන්න ඔය resultant force එකට තමයි අපි කියන්නේ centripetal force කියලා කියනවා. resultant force එකට centripetal force කියලා කියනවා. ඒතර මේ centripetal force කියන එක ඇත්තරම මේ කියන්නේ
අපි දන්න ෆෝසස් වලින්ම තමයි හැදිලා තියෙන්න ඕනේ. ඒ හිතන්නකො මෙහෙම මම නිකම්ම මේ වගේ හොරිසොන්ටල් සර්කල් පාත් එකක් ගන්නවා. අපි તો මේකේ රේඩියස් එකක් කොහොම තියෙනවා. ඔම් රේඩියස් එකක් තියෙනවා. හරිද? මෙයා දැන් මේ සර්කල් එකේ යනවා මෙහෙම. මෙහෙම සර්කල් එකේ යනවා. ඒ යනකොට මෙයාට ෆෝසස් ගොඩක් ඇඩ් කරනවා කියලා හිතන්න. ඒ කියන්නේ මේ රේඩියස් එක දිගේ මෙහෙම ෆෝසස් ගොඩක්. අපි તો මේ පැත්තට F1 එකක් තියෙනවා. මොන හරි ෆෝසස් අපි ෆ්‍රික්ෂන් හරි නැත්නම් ටෙන්ෂන් හරි මොන හරි කියලා හිතන්නකො අපි වෙන වෙන මේවා ගැන කතා කරනවා මේකේ ඇප්ලිකේෂන්ස් ගැන. ඊට කලින් මම මේ නිකන් මේ එක්සැම්පල් එකක් විදිහට මෙහෙම ෆෝසස් ගොඩක් ඇඩ් කරනවා කියලා ගන්නවා. මේ පැත්තට. මෙහෙට තව ෆෝස් එකක් තියෙනවා. හරි. ඕනනම් තව මෙහෙම මේ ඉන්ක්ලයින් ෆෝසස් තියෙන්න පුළුවන්. හරි. අපි તો මේ වගේ ෆෝසස් ගොඩක් මෙයාට ඇඩ් කරනවා. මේ රේඩියල් ඇඩ් කරනවා කොහොම. එතකොට සෙන්ටිපීටල් ෆෝස් එක කියලා කියන්නේ සෙන්ටිපීටල් ෆෝස් එක කියලා කියන්නේ අපි දන්න මෙකැනිකල් ෆෝසස්. ඒ කියන්නේ අපි දන්නේ මොනවද? එකක් තමයි වේට් එක තියෙනවානේ. හරිද? ඊළඟට ටෙන්ෂන් එක, perpendicular reaction එක කියලා තියෙනවා. friction කියලා තියෙනවානේ. compression කියලා තියෙනවා. හරිද? ඔය වගේ අපි දන්න ෆෝසස් වර්ග ගොඩක් තියෙනවානේ. හරි? මෙකැනිකල් ෆෝසස්. හරි? අන්නේ මෙකැනිකල් ෆෝසස් වලින්ම හැදිලා තියෙන ෆෝස් එකක් තමයි මේ සෙන්ටිපීටල් ෆෝස් කියලා කියන්නේ. ඒක මේ අමුතු ෆෝස් එකක් නෙමෙයි. හරි? අපි දන්න මෙකැනිකල් ෆෝසස් වලින්ම හැදිලා තියෙන ෆෝස් එකක්. හරිද? එතකොට සෙන්ටිපීටල් ෆෝස් කියලා කියන්නේ මේ තියෙන අපි හිතමු ෆෝසස් ගොඩක් ඇඩ් කරනවා නම් සෙන්ටර් එක පැත්තට ඇඩ් කරන සෙන්ටර් එක පැත්තට ඇඩ් කරන රිසල්ටන්ට් ෆෝස් එකට තමයි අපි කියන්නේ සෙන්ටිපීටල් ෆෝස් කියලා. හරිද? දැන් මම එක්සැම්පල් එකකට මේ ෆෝසස් කීපයක් මාක් කර මම මොනවද කියලා කිව්වේ නැහැ. ඒ කියන්නේ අපි තුමු ටෙන්ෂන් හරි ෆ්‍රික්ෂන් හරි මොනවා හරි කියලා හිතන්නකෝ. හරි? ඒතර මේ වගේ ෆෝසස් කීපයක් ඇඩ් කරනවා. එහෙනම් මෙතන සෙන්ටිපීටල් ෆෝස් එක වෙන්නේ towards center තියෙන resultant එක. හරිද? ඒ කියන්නේ දැන් මෙතන මාක් කරලා තියෙන දේ F1 එක තියෙන්නේ center එක පැත්තට. F2 එක තියෙන්නේ opposite. F3 එක තියෙන්නේ opposite. හරිද? එහෙනම් centripetal force කියලා කියන්නේ මම මෙතන ගත්ත F1 එකයි. හරි? F1 එකෙන් මේ ටික එතකොට subtract වෙන්න ඕනේ. මොකද resultant එකට ගන්න ඕනේ. මේ වගේ. හරිද? මේ වගේ අපිට ගන්න පුළුවන්. හරි? එහෙනම් centripetal force කියලා කියන්නේ mechanical forces වලින් හැදිලා තියෙන force එකක්. අපිට ඒක කෙලින්ම කියන්න පුළුවන් the resultant force towards the center of circle කියලා කියන්න පුළුවන්. හරිද? center එක පැත්තට තියෙන resultant force එක. ඒක තමයි centripetal force කියලා කියන්නේ. හරිද? ඊළඟට මේකත් එක්ක තව දෙයක් තියෙනවා. ඇත්තටම මේ දැන් අපි මේ motions ගැන study කරන්නේ හැම වෙලේම inertial frame එකක ඉඳලානේ බලන්නේ. නැත්නම් frame of inertia එකකින් තමයි බලන්නේ. inertial frame එකක් කියලා කියන්නේ accelerate වෙන්නේ නැති system එකක් නේ. කියන්නේ අපි මේක දිහා එළිය ඉඳලා තමයි බලන්නේ. circular path එකේ යන object එක ඇතුළට ගිහිල්ලා නෙමෙයිනේ අපි බලන්නේ. හරි? ඒක පිටින් ඉඳන් තමයි බලන් ඉන්නේ. ඒතර අපිට පේන්නේ මෙයා circular path එකේ යනවා කියලා තමයි පේන්නේ එළිය ඉඳන් බලද්දී. ඒතර circular path එකේ යනවා නම් අපි එළිය ඉඳන් බලද්දී අපිට දැනෙන දේ තමයි මෙයාට towards center acceleration එකක් තියෙනවා, towards center force එකක් තියෙනවා. හරි? එහෙනම් අනිවාර්යෙන් towards center අපිට ඕන F equals m දාන්නත් පුළුවන්. හරි? towards center F equals m දාන්නත් පුළුවන්. මොකද මේ පැත්තට force එකක් තියෙන නිසා. හැබැයි දැන් අපි මෙන්න මේ විදියට දැන් නැත්නම් මෙහෙම ගමුකෝ. අපි circular path එක යන object එක ඇතුලේ ඉන්නවා. අපි circular path එක යන object එකක් මෙහෙම consider කරලා දැන් අපි example එකකට vehicle එක මොකක් හරි bend එකක් යනවා කියලා හිතන්නකෝ. හරි? එතකොට දැන් centripetal force එක තියෙන්නේ towards center නේ. දැන් එහෙම උනායි කියලා ඕගොල්ලන්ව center එක පැත්තට යන්නේ නැහැනේ. හරි? එතකොට අපි ඉන්නේ මේ inertial frame එක නෙමෙයි. මෙන්න මේ circular path එකේ move වෙන object එක ඇතුලේ තමයි එතකොට අපි ඉන්නේ. ඒතර දැන් විදිහ වෙනස් වෙන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට දැනලා ඇති අපි vehicle එක මොකක් හරි bend එකක යනවා නම් අපිව center එකෙන් ඇතුළට දැදෙන්නේ නැත්නම් එළියටද? කොහමද දැදෙන්නේ? ඔව් bend එක ගන්නකොට අපිට දැනෙනවා අපිව මේ circle එකේ center එකෙන් එළියට ඇදෙනවා වගේ දැනෙනවා නේ. හරිද? එළියට ඇදෙනවා වගේ දැනෙනවා. එහෙම දැනෙන්නේ අපිට තව virtual force එකක් ඇඩ් කරනවා. දැන් virtual force එකක් කියලා කියන්නේ අපිට mechanically එහෙම explain කරන්න බෑ. friction, tension මේ වගේ. අනිත් පැත්තට virtual force එකක්. ඒක ඇත්තටම relative acceleration නිසා තමයි වෙන්නේ. හරි? virtual force එකක් ඇඩ් කරනවා අනිත් පැත්තට. ඒකට අපි කියනවා centrifugal force කියලා කියනවා. centrifugal force. මේකට centrifugal force කියලා කියනවා.
මොකද දැන් මේක ඇතුලේ ඉන්න කෙනා සෙන්ටර් එක පැත්තට යන්න බෑනේ. හරි. සෙන්ටර් එක පැත්තට යන්න බෑ. එයා බැලන්ස් වෙලා මේ සර්කල් එකේ යන්න ඕනේ. හරි. ඒතර අපි ගානක් හදද්දි මේක ඇතුලේ ඉඳන් නෙමෙයි බලන්නේ. එළිය ඉඳලා. ඒ කියන්නේ අපි ඉනර්ෂියල් ෆ්‍රේම් එකේ ඉඳලා තමයි බලන්නේ. අපි කලින් කිව්වා වගේ. දැන් මේක ඇතුලේ ඉන්න කෙනෙක්ට සෙන්ටිපීටල් ෆෝස් එක විතරක් නායක්ට් කරන්න. ඒතර යාව මේ පැත්තට යන්න ඕනේ. එහෙම වෙන්නේ නැහනේ. හරි. ඒවා බැලන්ස් වෙන්න නම් equal and opposite force එක අනිත් පැත්තට තියෙන්න ඕනේ. ඒක මම කිව්වා වගේ virtual force එකක් තමයි තියෙන්නේ. ඒතර මෙහෙට තියෙනවා centrifugal force එක. centrifugal force. මේ පැත්තට ඒතර centripetal force එක තියෙනවා. මම මේක dotted lines වලින් මාක් කරේ සාමාන්‍ය අපි centrifugal force එක questions වලදී මාක් කරන්නේ නැහැ. කිසිම question එකකදී මාක් කරන්නේ නැහැ. මොකද අපි හැම question එකක්ම කරන්නේ මේක එළිය ඉඳලා බලාගෙන තමයි කරන්නේ. ඒ කියන්නේ inertial frame එකක ඉඳලා තමයි බලන්නේ. හරි? එහෙම නැතුව මේක ඇතුලේ අපි ඉන්නවා කියලා හිතලා ගාන හදන්නේ නැහැ. හරි? අපි සාමාන්‍ය අපි සිලබස් එකේ ගොඩක් තැන්වලදී virtual forces මාක් කරන්නේ නැහැ. හරි? virtual forces දැන් Newton's laws කරලා තියෙන අය දන්නවා ඇති. මේ ඒකෙත් අපිට ඕන නම් virtual forces ගැන සමහර තැන්වල ඩිස්කස් කරන්න පුළුවන්. ඒත් අපි ඒවා සාමාන්‍යයෙන් questions වලදී මාක් කරන්නේ නැහැ. හරිද? ඒතර මෙතනත් එහෙමයි. මෙයා සර්කල් එකේ බැලන්ස් වෙලා යන්න නම් මේ සෙන්ටිපීටල් එකයි සෙන්ට්‍රිෆියුගල් ෆෝස් එකයි ඒ දෙක බැලන්ස් වෙන්න ඕනේ. එහෙම බැලන්ස් වුණාට පස්සේ තමයි මෙයාට සර්කල් එක යන්න පුළුවන් වෙන්නේ. හරිද? ඇත්තටම අපි අර ගත්ත ඉක්වේෂන් එක මේ කියන්නේ සෙන්ට්‍රිෆියුගල් එකට එන ඉක්වේෂන් එකක් තමයි තියෙන්නේ. අපි v squared r කියලා ගන්නකොට දැන් මේකට මාස් එකකුත් තියෙනවා නම් ඕනනම් ෆෝස් එක ගන්න තිබුණා සෙන්ටිපීටල් ෆෝස් එකට අපි f equals ma දැම්මොත් towards center නේ towards center f equals ma දැම්මොත් මම යාගේ ස්පීඩ් එක v කියලා ගත්තොත් රේඩියස් එක r නම් හරි අපිට පුළුවන් f equals m v squared r කියලා හොම ගන්න පුළුවන් හරි මේ තියෙන අතරම අර සෙන්ටිපීටල් ෆෝස් එක fc කියලා ගන්න පුළුවන් සෙන්ටිපීටල් ෆෝස් එක මෙහෙම ගත්තා හැකි අපි කියන්නේ සෙන්ටිපීටල් ෆෝස් කියලා කියන්නේ සෙන්ටර් එක පැත්තට තියෙන රිසල්ටන්ට් එක හරි රිසල්ටන්ට් එක ඒතර ඒකේ මැග්නිටියුඩ් එක මෙහෙම ගන්න පුළුවන් හරිද සමහරට ඔයගලන්ටම දන්නා ඇති අර මොකක් හරි අපි බෙන්ඩ් එකක වගේ යනකොට ඒකේ ස්පීඩ් එක වැඩි කරද්දී ඒක ගන්න අමාරුයි නේ හරි ඒක ගන්න අමාරු කියන එක දැනලා තියෙන්නේ හරි යන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවානේ සර්කල් පාත් එක්ක යන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවානේ එතකොට මේකේ ස්පීඩ් එක වැඩි කරද්දී මොකද වෙන්නේ මේකේ ස්පීඩ් එක වැඩි කරද්දී අපිට බෙන්ඩ් එක ගන්න බැරි වෙන්න පුළුවන් ඒකට හේතුව තමයි මේ අතර මේ ඉක්වේෂන් එකේ මෙන්න මේ ටිකෙන් දෙන්නේ මේ සෙන්ටිපීටල් ෆෝස් එක වගේම සෙන්ට්‍රිෆියුගල් ෆෝස් එකේ ඉක්වේෂන් එක අතර මේ තියෙන්නේ. හරි? සෙන්ට්‍රිෆියුගල් ෆෝස් එක තමයි මේකේ මේ තියෙන්නේ. කියන්නේ ස්පීඩ් එක වැඩි කරද්දී අර මෙකැනිකල් ෆෝසස් බැලන්ස් වෙන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? දැන් මෙකැනිකල් ෆෝසස් වලින් තමයි සෙන්ටිපීටල් එක තියෙන්නේ. හරිද? ඒතර සෙන්ට්‍රිෆියුගල් එක ගත්තාම මේක මේ ඉක්වේෂන් එක අපි හිතුවොත්. හරිද? දැන් මෙයා වැඩි කරන්න අපිට ඕන නම් ස්පීඩ් එක වැඩි කරන්න පුළුවන් නේ. හරි? වැඩි කරන්න මේ මෙකැනිකල් ෆෝසස් ඒ ගානට වෙන්නේ නැහැ. හරිද? එහෙම වුණොත් අපිට බැලන්ස් එකේ සර්කල් පාත් එක යන්න බැරි වෙන්න පුළුවන්. හරිද? ඇතර අපිට මේ සෙන්ට්‍රිෆියුගල් ෆෝස් ගැන එහෙම ලොකුවට කතා කරන්න නැහැ. මේ මම නිකන් මේ ගැන කිව්වේ අර එහෙම ෆෝස් එකක් තියෙන නිසා. ඒක අපි මාක් කරන්නවත් නැහැ ක්වෙස්චන් එකක් කරද්දී. කොයි වෙලාවකවත් මාක් කරන්නේ නැහැ. හරිද? එතකොට මේ සෙන්ට්‍රිෆියුගල් ෆෝස් එකයි සෙන්ටිපීටල් ෆෝස් එකයි ගත්තොත් මේ දෙන කවදාවත් ඇක්සලරේෂන් වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා එකම ඔබ්ජෙක්ට් එකේ ඇක්සලරේෂන් ඇඩ් කරන්නේ නැහැ. දැන් සර්කල් එකේ බැලන්ස් වෙලා යන්න නම් මේ දෙක බැලන්ස් වෙන්න ඕනේ. කියන්නේ මේ දෙන්නගේ මැග්නිටියුඩ් සේම් වෙන්න ඕනේ, ඩිරෙක්ෂන්ස් ඔපොසිට් වෙන්න ඕනේ, එකම ලයින් එක ඇඩ් කරන්න ඕනේ, ඊටික තියෙන්න ඕනේ. හරිද? හැබැයි එකම ඔබ්ජෙක්ට් එක ඇඩ් කරන නිසා අපි කොයි වෙලාවකවත් මේ දෙන්න ඇක්සලරේෂන් කියලා ගන්නෙ නැහැ. හරිද? ඒත් සෙන්ට්‍රිෆියුගල් ෆෝස් කියන හැම පොඩි දේවල් ටිකක් දැනගත්තාම ඇති අපිට ඒ ගැන ලොකුවට කතා කරන්න අවශ්‍ය නැහැ. හරිද? අපිට මේකෙදි වැදගත් වෙන්නේ මේ සෙන්ට්‍රිපීටල් ෆෝස් එක ගැන කතා කරන්න තමයි. මොකද ඒක තමයි ඇත්තටම අපිට තියෙන මෙකැනිකල් ෆෝස් එක. මෙතනින් එහාට අපිට තියෙන්නේ මේ සර්කියුලර් මොෂන්ස් වල ඩිස්කස් කරන්න තියෙන ඇප්ලිකේෂන්ස්. දැන් එක එක විදිහේ සර්කියුලර් මොෂන්ස් තියෙනවානේ. අන්නේ ඇප්ලිකේෂන්ස් දෙන්න තමයි අපිට මේකෙදි කතා කරන්න තියෙන්නේ. අතරම ගොඩාක් තැන්වලදී අපිට කරන්න වෙන්නේ දැන් අපි දන්නවා මෙහෙම ඔබ්ජෙක්ට් එකක් සර්කියුලර් පාත් එක්ක යනවා නම් අපිට මේකේ තියෙනවා මෙහෙම සෙන්ටිපීටල් ෆෝස් එකක් කියලා තියෙන්න ඕනේ. සෙන්ටිපීටල් ෆෝස් එකක් කියලා තියෙන්න ඕනේ. සෙන්ටිපීටල් ෆෝස් කියලා කියන්නේ 아무තු ෆෝස් එකක් නෙමෙයි. towards center act කරන රිසල්ටන්ට් එක. හරිද? towards center act කරන රිසල්ටන්ට් එක. හරි? එතකොට දැන් අපි සාමාන්‍ය ෆෝස් එකක් තියෙනවා නම් ඇක්සලරේෂන් එකක් තියෙනවා නම් හරිද? ෆෝස් එකක් තියෙනවා නම් ඇක්සලරේෂන් එකක් තියෙනවා නම් අපි මේකෙදි දාන්න ඕනේ ඉක්වේෂන් එක මොකද්ද? සාමාන්‍ය අපි f equals ma දානවා. හරිද? එහෙනම් සර්කියුලර් මොෂන් වලදී අපි ගොඩක්ම වෙලාවලදී කරන්නේ
මෙයාගේ සෙන්ටර් එක පැත්තට f equals ma දාන එක තමයි කරන්නේ. හරිද? සෙන්ටර් එක පැත්තට අපි f equals ma දානවා. හරිද? එහෙනම් අපි නිකමට දැන් මේක ගැන හිතුවොත් මට පුළුවන් මෙයාට මේ ඔබ්ජෙක්ට් එකට f equals ma දාන්න පුළුවන් towards center. ඔම towards center දාන්න පුළුවන්. ඒතර f equals ma දානකොට මේකේ ස්පීඩ් එක v කියලා ගත්තොත් එහෙම නැත්නම් ඇන්ගුලර් ස්පීඩ් එක ඔමෙක් කියලා ගත්තොත් centripetal force එක fc නම් fc equals me squared over r කියන කනෙක්ෂන් එක හරි. එහෙම නැත්නම් ඔමේගා වගේ හොයන්න තියෙන තැනකදී fc equals mr omega square හරි අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි. මේක ඇප්ලිකේෂන්ස් ගැන වෙන වෙනම කතා කරද්දී අපිට තේරුම් ගන්න පුළුවන් මේවා දාන්නේ මොන වගේ තැන් වලටද කියන එක. ඒතර කොහොම කළත් හැම වෙලේම centripetal force කියලා කියන්නේ මොකක්ද? towards center තියෙන resultant එක. හරි. towards center තියෙන resultant එක තමයි centripetal force කියලා කියන්නේ. ඊළඟ මෙතනින් එහාට අපි ඇප්ලිකේෂන්ස් කීපයක් ගැන මේ කතා කරනවා. ඇප්ලිකේෂන්ස් විදිහට මම මුලින්ම කතා කරනවා මේ මෙන්න මෙහෙම එකක්. මෙහෙම අපි ගමු. motion of an object kept on rotating table. Motion of an object kept on rotating table. එතන rough rotating table එකක් වෙනවා නම් තමයි හරි. දැන් ඊතර මෙන්න මේ වගේ එකක්. මෙන්න මෙහෙම rotate වෙන table එකක් තියෙනවා. මම මෙයාගේ angular velocity එක කොහොම omega කියලා ගන්නවා. angular velocity omega කියලා ගන්නවා. මේකේ මම ගන්නවා මෙහෙම radius එකකින් මේ වගේ object එකක් තියෙනවා. මම මේක radius එක r කියලා ගන්නවා. එතන මේ table එකම rotate වෙනකොට මේ තියෙන object එකත් circular path එක්ක යනවා. මේ තියෙන object එකත් circular path එක්ක යනවා. හරිද? දැන් circular path එක්ක යන්න නම් මෙතන වෙන අපිට පේන්න forces නැහැ. අනිවාර්යෙන් මේ දෙන්න අතර friction එකක් තමයි තියෙන්න ඕනේ. එහෙනම් මෙතන friction එකක් තියෙනවා. friction එක නිසා තමයි මෙයාට centripetal force එක හම්බෙන්නේ. මේ තමයි friction එක. වෙන forces පේන්න නැහැ. ඊළඟට අපිට vertically තියෙන forces බැලුවොත් මේකේ weight එක තියෙනවා. perpendicular reaction එක තියෙනවා. weight එක perpendicular reaction එකයි තියෙනවා. එකක් friction එක තියෙනවා. ඊළඟට weight එක perpendicular reaction එක තියෙනවා. ඔය ටිකනේ තියෙන්නේ. දැන් එතකොට අපිට ඇත්තට මේකේ තියෙන්නේ horizontal circle path එකක් තියෙන්නේ. දැන් මෙයා horizontal circle එක තමයි move වෙන්නේ. horizontal circle එක move වෙනවා නම් හැමතිස්සෙම මෙයාගේ vertical forces balance වෙන්න ඕනේ. vertical forces balance වෙන්න ඕනේ. හරි? horizontally අපිට තියෙන්නේ F equals ma දාන්න. vertically තියෙන forces balance වෙන්න ඕනේ. horizontally F equals ma දාන්න ඕනේ. ඔය දෙක තමයි මේකෙදි ඇත්තටම horizontal circle motion යනනම් මොන විදිහේ application එකක් තිබුණාම ඒක තමයි කරන්න තියෙන්නේ. vertical forces balance වෙනවා. හරි? horizontally F equals ma දාන්න. ඔක තමයි කරන්න තියෙන්නේ. දැන් එතකොට මම මුලින්ම කරනවා මේකේ vertical forces balance කරන එක. මේක vertical forces ගන්නවා. vertical forces ගන්නකොට අපිට තියෙන්නේ r එක mg එකයිනේ. වෙන forces නැහැනේ මෙතන. ඒ කියන්නේ perpendicular reaction එක weight එකට equal වෙනවා. r equals mg කියලා ගන්න පුළුවන්. r equals mg. ඊළඟට අපිට පුළුවන් දැන් f equals ma දාන්න center එක පැත්තට. මම මෙහෙම දානවා f equals ma towards center දානවා. මේ විදිහට. f equals ma දානකොට friction එකෙන් තමයි අත්‍තරම මේක හම්බෙන්නේ. මෙතන අර angular velocity එක ගොඩක් වැදගත් නිසා මම ඒකෙන් equation එක ලියන්නම්. ඒතර අපිට මෙහෙම ගත්ත හැකි f equals m r omega square. වෙන forces නැහැනේ. friction එක විතරයි තියෙන්නේ. දැන් මෙතනදී අපිට තව දෙයක් තේරුම් ගන්න පුළුවන්. දැන් මෙයාගේ angular velocity එක අපි ටික ටික වැඩි කරගෙන යනවා. ටික ටික වැඩි කරගෙන යනවා. හරිද? දැන් angular velocity එක වැඩි කරනවා නම් මේකත් වැඩි වෙන්න ඕනේ balance වෙන්න නම්. ඒ කියන්නේ මේ friction එකත් වැඩි වෙන්න ඕනේ. දැන් මෙතන
මේ දෙන අතර relative motion එකක් නැහැ. ඒ කියන්නේ තියෙන්නේ normally ගත්තොත් අර limiting static friction එකත් අර අඩු friction එකක් තියෙන්න ඕනේ මුලින් ගත්තොත් නේ. හරි. හැබැයි මේක මේ angular velocity වැඩි කරන ගිහිල්ලා අපිට එක වෙලාවක් එනවනේ මෙයා අර move වෙන්නේ ගොඩක් කිට්ටුම් වෙලාවක්. ඒ කියන්නේ limiting static stage එකක් එනවනේ. හරි. මෙයා අතර යන්න බලන්න එළියට. හරි. අනේ limiting static stage එකේදී තමයි එහෙමනොත් මෙයාට තියෙන maximum angular velocity එක තියෙන්න ඕනේ. يعني ඊට වඩා මේක වැඩි කරොත් එහෙම මේ friction එක මදි වෙනවා. මෙයාගේ centripetal force එක දෙන්න. හරි. centripetal force එක maintain කරන්න මේ තියෙන friction එක මදි වෙනවා. හරිද? එහෙමනම් මේකට යන්න පුළුවන්. කියන්නේ මෙයාව මෙහෙම විසි වෙන්නේ නැති වෙන්න, හරි? මෙයාව එළියට විසි වෙන්නේ නැති වෙන්න මෙයාට යන්න පුළුවන් maximum angular velocity එකක් තියෙනවා. maximum angular velocity එකක් තියෙනවා. ඒතර ඒක තියෙන්නේ මේ දෙන්න අතරේ maximum static friction එක තියෙනකොට. ඒ කියන්නේ limiting static friction එක තියෙනකොට. හරිද? ඒතර අපිට මේ වගේ තැනකදී අර maximum omega එකක් හොයන්න පුළුවන්. ඒතර maximum omega එකක් හොයනකොට omega එක maximum වෙනකොට friction එක අනිවාර්යෙන්ම limiting static friction වෙන්න ඕනේ. ඒක Fs වෙන්න ඕනේ. හරි? ඒ කියන්නේ මෙතන මොකක් හරි frictional coefficient එකක්. දැන් ඔයගොල්ලෝ Newton's laws දන්නවා නම් මෙතන μs කියන එක කියන්නේ limiting static friction එකක් frictional coefficient එකක් තියෙන්න ඕනේ. ඒතර ඕනනම් අපිට දැන් question එකක් දෙනකොට ගොඩක් අය මේ μs එක දෙන්න පුළුවන්. අපිට හොයන්න දෙන්න පුළුවන් මේ omega එකේ maximum එක කීයද කියලා නේ. මෙතන slip වෙන්න නැති වෙන omega maximum එක කීයද කියලා හොයන්න දෙන්න පුළුවන්. අපි questions වලට යද්දි බලමු. ඒ වගේ questions. maximum omega එක හොයන්න දෙන්න පුළුවන්. හරිද? ඒතර ඒ වගේ තැනකදී අපිට කරන්න තියෙන්නේ දැන් මෙයාව එතකොට Fs කරන්න ඕනේ. මේක Fs වෙනවා mr මෙතන omega ගේ maximum එක. මෙතන omega maximum එක තමයි තියෙන්නේ. Fs කියන එක ගන්න පුළුවන් ඔයගොල්ලෝ දන්නවනේ. Fs කියලා කියන්නේ μs * r. හරි? හොම කනෙක්ෂන් එකක් තියෙනවනේ. එතකොට r කියලා කියන්නේ mg. එහෙනම් μs mg කියලා මේක ගන්න පුළුවන්. Fs කියන එක μs mg කියලා ගන්න පුළුවන්. ඒතර මෙයාව ගත්ත එකේ මේක μs mg මේක ඒතර mr omega maximum එකේ ස්ක්වයර් එක. ඔය විදිහට ගත්ත එකේ. දැන් බලන්න මෙතන m අපිට අයින් කරන්න පුළුවන්. m අයින් කරන්න පුළුවන්. මට omega maximum එක හොයාගන්න පුළුවන් මෙතනින්. මෙතන එන්න ඒතර μs g කියලා එනවා. r එක මෙහෙට ගියමු. ඒතර omega maximum වල ස්ක්වයර් එක. හරි? දැන් ගන්න පුළුවන් omega maximum එක. omega maximum එක ගන්න පුළුවන්. ඒකෙන්නේ square root of μs GOR කියන එක. මේක ඉක්වේෂන් එකේ මතක තියාගන්න නෙමෙයි තියෙන්නේ අපිට අර ඒ ඇප්ලිකේෂන් වලදී හැම එකේදීම කරන්න තියෙන්නේ vertical forces balance කරන්න ඕනේ horizontal circular motion එකක් නම් ඒ වගේම towards center F center දාන්න තමයි තියෙන්නේ. ඒතර ඔය විදිහේ ඇප්ලිකේෂන්ස් අපිට කීපයක් මේ ලෙසන් එකේදී කතා කරන්න තියෙනවා. ඒතර මේ අපි කතා කරේ එකක්. හරි ඊළඟට අපි මේකේ තව ඇප්ලිකේෂන් එකක් බලන්න ඕනේ. මේක අතර ඇප්ලිකේෂන්ස් කීපයක් තියෙනවා. ඒ කියන්නේ horizontal circular motion වලම ඇප්ලිකේෂන්ස් කීපයක් තියෙනවා. ඊළඟට vertical circular motion චුට්ටක් අපි බලන්න ඕනේ. මම මෙතනදී දෙවෙනි ඇප්ලිකේෂන් එක විදිහට ගන්නවා conical pendulum. conical pendulum. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් අපි simple pendulum දන්නවනේ ඒක මෙහෙමනේ යන්නේ. conical pendulum එකක් කියලා කියන්නේ මෙහෙම කෝන් එකක් වගේ. මේ වගේ යන්න ඕනේ. conical pendulum එකක්. මේක string එකක් විතර මේ තියෙන්නේ. ඒතර මෙයා යන්නේ circular path එක කොහොම. මෙහෙම circular path එක යන්නේ. ඒතර අපිට දැන් මේ string එකේ length එක මෙහෙම L කියලා ගන්න පුළුවන්. මෙතන center එක මේ විදිහට ගන්නම්. center එක අපි O කියලා ගමු. මෙතන vertical එකත් එක්ක හදන angle එක මම θ කියලා ගන්නවා. මේක θ කියලා ගන්නවා. මේකේ radius එක අපි මෙහෙම r කියලා ගමු. radius එක r කියලා ගමු. මම මෙයාගේ mass එක m කියලා ගන්නවා. එතකොට මේකේ weight එක තියෙනවා
ස්ට්‍රේක් එකෙන් දෙන ටෙන්ෂන් එක තියෙනවා. වේට් එකයි ස්ට්‍රේක් එකෙන් දෙන ටෙන්ෂන් එක තමයි මෙතන ෆෝසස් විදිහට තියෙන්නේ. අපිට ඕන මේ මෙතන ඇන්ගල් එක θ නම් මෙතන ඇන්ගල් එකත් θ කියලා කොහොම ගන්න පුළුවන්. මේකත් θ කියලා ගන්න පුළුවන්. දැන් මේකේ මේ ෆෝස් එක රිසෝල්ව් කරගත්ත හැකි ටෙන්ෂන් එක. ටෙන්ෂන් එක රිසෝල්ව් කරොත් මෙහෙට එන්නේ t cos θ. මේ පැත්තට ගන්න පුළුවන් towards center එන්නේ t sin θ කියන කොම්පොනන්ට් එක. t sin θ. ඒතර ටෙන්ෂන් එකේ මේ horizontal component එකෙන් තමයි මෙයාගේ centripetal force එක දෙන්නේ. මේකේ weight එක balance කරන්නේ එතකොට t cos θ කියන කොම්පොනන්ට් එකේ. weight එකකින් balance කරනවා. එහෙනම් අපි කියවන දැන් මෙතන horizontal circular motion එක යන අනිවාර්ය vertical forces balance වෙන්න ඕනි. ඒතර vertical forces balance කරන්න පුළුවන් මම මුලින්ම consider කරන vertical forces මේ vertical forces consider කරනවා. ඒතර අපිට තියෙන්නේ t cos θ එක. t cos θ එක mg ට කොහොම equal වෙනවා කියලා තමයි එන්නේ එතනින්. t cos θ mg ට equal වෙනවා. ඊළඟ අපිට පුළුවන් f cos ma දාන්න මෙයාගේ center එකට. අපි f cos ma දානවා towards center. මෙහෙම දානවා. හරි. එතකොට f cos ma දානකොට centripetal force එක දෙන්නේ t sin θ එකකින්. ඉතින් t sin θ එක මම මෙතන ඇත්තටම ස්පීඩ් එක ඇන්ගියුලර් එකට වඩා ටැන්ජන්ෂල් එක v කියලා ගන්නම්. අපිට mv² r එකට ඉක්වල් කරන්න පුළුවන්. මෙහෙම ගන්න පුළුවන්. මේක විතර දෙවෙනි කනෙක්ෂන් එක. දැන් මේ දෙක ඩිවයිඩ් කරා නම් අපිට මේ දෙන අතර පොඩි කනෙක්ෂන් එකක් ගන්න පුළුවන්. මම මේ සෙකන්ඩ් එක ෆස්ට් එකෙන් කොහොම ඩිවයිඩ් කරනවා. සෙකන්ඩ් එක ෆස්ට් එකෙන් ඩිවයිඩ් කරනවා. එතන මෙතන තියෙන්නේ t sin θ. මේක t cos θ. මෙතන එන්නේ එතකොට mv² r. මේක ඩිවයිඩ් කරන mg කින්. m to m cancel වෙලා අපිට මෙහෙම v² rg කියලා ඔහොම කනෙක්ෂන් එකක් එනවා. මෙතන ටෙන්ෂන් එක කැන්සල් වෙනවා. sin θ cos θ කියලා කියන්නේ tan θ. ඕනනම් මෙහෙම එකක් ගන්න පුළුවන්. tan θ v² rg කියලා ගත්තා. මේක අතින් මතක තියාගන්න නෙමෙයි ඕනේ. අර ඒ වෙලෙට රිරයිව් කරලා ගන්න තමයි තියෙන්නේ. ඊළඟට දැන් මෙතන අපිට මේ ලෙන්ත් එක L කියලා දීලා තියෙනවනේ. රේඩියස් එක හොයාගන්න ඕනනම් පුළුවන් මේ විදියට. දැන් මෙතන තියෙන්නේ R. ඒක තමයි රේඩියස් එක. ලෙන්ත් එක L. ඇන්ගල් එක θ. ඔමන තියෙන්නේ. එතන අපිට මෙතනින් sin θ එක යූස් කරන්න පුළුවන්. R divided by L කියලා කියන්නේ sin θ. ඕනනම් R වෙනුවට L sin θ කියන එක දාන්න පුළුවන්. R වෙනුවට L sin θ කියන එක දාන්න පුළුවන්. ඔය විදිහට තවත් horizontal circular motion වල application එකක් මෙහෙම අරගන්න පුළුවන්. එකත් ගොඩක් simple application එකක්. MCQs වලට එහෙම වගේ connections ගොඩක් කරලා දෙන්න පුළුවන්. මේවා අපි questions අන්තිමට බලමු වෙන වීඩියෝ එකකින්. දැන් අපි මේකේ මේ applications ටික නිකන් ඒ theory parts ටික කියාගෙන යන එක තමයි කරන්නේ. ඊළඟට මේ තව application එකක් අපිට ගන්න පුළුවන්. ගොඩක් මොටි practically දකින්න තියෙන එකක්. අපි vehicle එකක motion එකක් හරි. motion of a vehicle at a horizontal bend. ඔහොම ගන්න පුළුවන්. එතන මෙතනදී දැන් horizontal bend එක යනකොට අපිට දැන් උඩින් බැලුවොත් දැන් මෙහෙම පාත් එකක් කියලා හිතන්න. මේ තියෙන උඩින් බලපුවහම පේන විදිය plan view එකක්. vehicle එක මම මෙහෙම අඳින්නම්. ඒතර යාගේ speed එක මෙහෙම තියෙනවා. ඒක tangentially තියෙන්නේ. කොහේ හරි තැනක මේ circle එකේ center එකක් තියෙනවා. මම මෙතන center කියලා ගන්නවා.
ඒතර ඇත්තටම මෙහෙම මේ සර්කියුලර් පාත් එක්ක යනකොට මෙයාට මේ බෙන්ඩ් එක ගන්න උදව් වෙන්නේ ෆ්‍රික්ෂනල් ෆෝස් එක. මම රේඩියස් එක R කියලා ගන්නම්. ෆ්‍රික්ෂන් එක අපිට මෙහෙට තියෙනවා. ටුවර්ඩ් සෙන්ටර් තියෙනවා. මම මෙයාගේ මාස් එක M කියලා ගන්නවා. මෙයාගේ මාස් එක M කියලා ගන්නවා. අපි මුලින්ම බලන්නේ මේක අර හොරිසොන්ටලි තියෙන සර්ෆස් එකක් තමයි මේකේ තියෙන්නේ මේ රෝඩ් එකේ. ඒතර හොරිසොන්ටලි තියෙන රෝඩ් එකක්. ඉස්සරහෙන් බැලුවොත් මෙහෙම පේන්නේ. ෆ්‍රන්ට් වීව් එකක් මෙහෙම. එතකොට මේ තියෙන ෆෝසස් ගත්තොත් අපිට වේට් එක මාක් කරන්න පුළුවන්. පර්පෙන්ඩිකුලරේෂන් එක මම මේ අර 4 වෙන එක මෙහෙම කොමන් එකක් විතර මාක් කරනවා. ඊළඟට ෆ්‍රික්ෂන් එකක් තියෙනවා ඔහොම. ෆ්‍රික්ෂන් එක මෙහෙම මාක් කරන්න පුළුවන්. මේකේ එතකොට කොහේ හරි තැනක සෙන්ටර් එකක් තියෙනවා. අපි රේඩියස් එක කොහොම අරගමු. මම මෙයාගේ ස්පීඩ් එක v කියලා ගත්තේ. අපි ඒකේ විදිහට තියමු. එතන මුලින්ම මේ බලන්නේ මෙයාගේ මේ සර්ෆස් එක මෙහෙම හොරිසොන්ටලි තියෙනකොට. හරි. මේ සර්ෆස් එක හොරිසොන්ටලි තියෙනකොට එහෙම වුණොත් අනිවාර්යෙන්ම ෆ්‍රික්ෂන් එකක් තියෙන්න ඕනේ. එතකොට ෆ්‍රික්ෂන් එකෙන් තමයි සෙන්ටිපීටල් ෆෝස් එක දෙන්නේ. එතන මේකෙත් අර විදිහමයි vertical forces balance කරන්න ඕනේ. vertical forces balance කරන්න ඕනේ. එතන R කියන එක mg ට equal වෙනවා. R equals mg. මම ගන්න පුළුවන්. මම මේකේ mass එක m කියලා ගත්තේ. දැන් අපිට කරන්න තියෙන්නේ F equals ma දාන්න ඕනේ. F equals ma towards center දාන්න ඕනේ. එහෙම දාන්න ඕනේ. ඒතර F equals ma දානකොට මේ ෆ්‍රික්ෂන් එකෙන් තමයි අත්‍තරම සෙන්ටිමීටර් ෆෝස් එක දෙන්නේ මේ වෙලාවේ. ඒතර ෆ්‍රික්ෂන් එක අපි F කියලා ගත්තා. මෙතන mv squared r කියන එක මම දානවා. මොකද vehicle එකේ අපිට වැදගත් වෙන්නේ ඇන්ගියුලර් එකට වඩා මේ ටැන්ජෙන්ෂල් ස්පීඩ් එකනේ. ඔම mv squared r කියලා ගන්න පුළුවන්. දැන් මෙතනත් බලන්න මෙයා යන ස්පීඩ් එක වැඩි කරොත් මේක වැඩි කරොත් ෆ්‍රික්ෂන් එකත් වැඩි වෙන්න ඕනේනේ. කොහොමත් අර කලින් අපි කතා කරපු එක්සැම්පල් එකේ වගේම මෙතන තියෙන්නත් ඕනේ එක්කෝ ලිමිටින් ස්ටැටික් ෆ්‍රික්ෂන් එක එහෙම නැත්නම් ඊට වඩා අඩු එකක් නේ. මේ දෙන්න අතර මෝෂන් එකක් තියෙන්න බෑනේ. මේ පැත්තට මෝෂන් එකක් නැහැනේ. එතකොට මෙයාට යන්න පුළුවන් මැක්සිමම් ස්පීඩ් එකක් තියෙනවා. ඒතර v max එක තියෙනකොට velocity එක maximum වෙනකොට friction එකත් maximum වෙන්න ඕනේ. maximum friction එක කියලා කියන්නේ limiting static friction එක. කියන්නේ fs එක තමයි තියෙන්න ඕනේ. මම මෙතන surface එකෙත් vs කියලා ගන්නම් මේක කියන limiting static friction coefficient එක. හරි. එතකොට අපිට පුළුවන් මේ vmax එකට expression එකක් වගේ හදාගන්න පුළුවන්. එහෙනම් අපි දැන් දන්නවා මෙයා vmax වෙනකොට මේක fs වෙනවා. එහෙනම් මෙතන fs නේ. ඒ කියන්නේ අතර m vmaximum එකේ square එක over r කියලා තමයි එන්නේ. දැන් fs ට උනම් ගන්න පුළුවන් fs කියලා කියන්නේ ඉතින් μs r කියන එකනේ. r equals mg නිසා fs ගන්න පුළුවන් කලින් එක වගේමයි μs mg කියලා ගත්තා එක. මම μs mg කියලා ගන්න පුළුවන්. එහෙනම් මම මෙතන fs වෙනකොට දානවා μs mg. මේක equal වෙනවා m v maximum square r. ඔය වගේ. දැන් ඔන්න m එක අයින් කරලා දාන්න පුළුවන්. m එක අයින් කරන්න පුළුවන්. මම v maximum එකට මෙහෙම එක්ස්ප්‍රෙෂන් එකක් ගන්නවා මෙතනින්. v maximum වල square එක කියලා කියන්නේ μs gr කියලා එන්නේ. μs gr. එමනම් v maximum එක එනවා square root of μs gr. μs gr කියලා එනවා. හරිද? ඔහොම එක්ස්ප්‍රෙෂන් එකක් ඉතින් හදාගන්න පුළුවන්. ඒකත් එහෙම මතක තියාගන්න අවශ්‍ය නැහැ. ඒක ඕන වෙලාවට ඩිරයිව් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතර මේකෙන් පේනවා අපිට මේ තියෙන මෙයාට යන්න පුළුවන් මැක්සිමම් ස්පීඩ් එක මොනවත් එක්කද ඩිපෙන්ඩ් වෙන්නේ කියලා. ඒ කියන්නේ බෙන් එක යන්න පුළුවන් මැක්සිමම් ස්පීඩ් එක. එකක් තමයි ඉතින් රේඩියස් එක එක්ක ඩිපෙන්ඩ් වෙනවා. දැන් අපි ඒක ප්‍රැක්ටිකල් උනත් දන්නවා අපිට කියන්නේ රේඩියස් එක වැඩි වෙන්න කර්වේජ් එක අඩු වෙනවානේ. රේඩියස් එක අඩු වෙනවා කියලා කියන්නේ කර්වේජ් එක වැඩි වෙනවානේ. හරිද? කර්වේජ් එක වැඩි වුණාම ස්පීඩ් යන්න පුළුවන් ඒක අමාරුයි නේ. අපිට ගොඩක් ස්පීඩ් යන්න බෑ. හරිද? කර්වේජ් එක එන්න අඩු වෙනකොට අපිට යන්න පුළුවන් ස්පීඩ් එක වැඩි. හරිද? කියන්නේ රේඩියස් එක වැඩි වෙද්දී අපිට යන්න පුළුවන් ස්පීඩ් එක වැඩි. ඒක රේඩියස් එකෙන් මෙතන තියෙනවා.
හරිද? රේඩියස් එක වැඩි වෙනවා කියලා කියන්නේ කර්වේජ් එක අඩු වෙනවා කියන එක. හරිද? කර්වේජ් එක අඩු වෙද්දී අපිට යන්න පුළුවන් ස්පීඩ් එක වැඩි වෙනවා බෙන්ඩ් එකේදී. හරි? ඊළඟට MUS කියලා කියන්නේ ඉතින් ඒ ෆ්‍රික්ෂනල් කෝඑෆිෂන්ට් එකේ ටයර් එක නම් ටයර් එකේ කන්ඩිෂන්ස් නේ. හරි? ඒත් එක්කම ගන්න පුළුවන් මේ අපිට මේ තියෙන රෝඩ් එකේ සර්ෆස් කන්ඩිෂන්ස්. හරි? ඒ දේවල් ගන්න පුළුවන් නේ. ඊළඟට ඒක වැහැලා තියෙනවා නම් ඒ වගේ නේ. හරි? එතකොට ඒක MUS එකත් එක්ක ඩිපෙන්ඩ් වෙනවා. G කියලා කියන්නේ ඉතින් ග්‍රැවිටේෂනල් ඇක්සලරේෂන් එක. එතකොට ඒකත් එක්ක ඩිපෙන්ඩ් වෙනවා. හරි? ඔන්න ඔය ෆැක්ටර්ස් එක තමයි එතකොට යන්න පුළුවන් මැක්සිමම් ස්පීඩ් එක ඩිපෙන්ඩ් වෙන්නේ. මෙතන සර්ෆස් එකේ තර හොරිසොන්ටලි තමයි තියෙන්නේ. සර්ෆස් එකේ තර හොරිසොන්ටලි තමයි තියෙන්නේ. දැන් හිතන්නකෝ මේ සර්ෆස් එක දැන් හොරිසොන්ටලි තියෙන්නේ. මේකත් මේ පැත්තට ඉන්ක්ලයින් වෙන්න පුළුවන් මෙහෙම. එimhe ඉන්ක්ලයින් වෙලා මේ කියන්නේ හිතන්නකෝ ෆ්‍රික්ෂන් එක නැහැ කියලා. ෆ්‍රික්ෂන් එක නැති වුණොත් මෙයාට සර්කල් පාත් එක යන්න පුළුවන්. ඒතර මෙයා යන්නේ කොහොමත් හොරිසොන්ටල් සර්කල් එක තමයි. හැබැයි මේ මෙතන තියෙන මේ පාත් එකේ පොඩි ඇන්ගල් එකක් තියෙනවා මෙහෙම. ඒ කියන්නේ මෙන්න මේ වගේ. දැන් අපි මේක බැලුවානේ. මම මෙන්න මෙහෙම බලන්නම් දැන්. කියන්නේ උඩින් බැලුවොත් මේ වගේ තමයි පේන්නේ. උඩින් බැලුවොත් මෙයා හොරිසොන්ටල් සර්කල් එක යනවා වගේ තමයි පේන්නේ. හැබැයි මේ පාත් එක අපි හිතුව මෙන්න මෙහෙම වෙනවා දැන්. මම මේ පාත් එක ගන්නවා මෙහෙම ඇන්ගල් එකක් තියෙන පාත් එකක්. හරි? මේක අපි θීටා කියලා ගමුකෝ. මෙතන ෆ්‍රික්ෂන් එකක් නැහැ. මේක ස්මූත්. එතකොට ෆ්‍රික්ෂන් එක නැත්තම් අපිට මෙන්න මෙහෙම කන්සිඩර් කරන්න පුළුවන්. මෙයාගේ weight එක මෙහෙම තියෙනවා. weight එක මෙහෙම තියෙනවා. ඊළඟට perpendicular reaction එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ ඔහම. අපි angles බැලුවොත් දැන් මෙතන 90 තියෙන්නේ. මේකතර 90 minus theta, මෙතනත් 90 minus theta. මෙතන මේ පොඩි angle එක theta වෙනවානේ. මේක theta වෙනවා. ඊතර මෙහෙම ගත්තොත් මේකත් theta. ඔමනේ තියෙන්නේ. මේකත් theta වෙනවා. මම මේක රිසෝල්ව් කරනවා. R එක රිසෝල්ව් කරනවා. permutation රිසෝල්ව් කරනවා. රිසෝල්ව් කරනකොට මේ පැත්තට එනවා R sin theta එකක්. මේකට R sin theta එකක් එනවා. මෙහෙට එනවා අතර R cos theta එකනේ. මේකට R cos theta එක එනවා. ඒක vertically තියෙන්නේ. දැන් centripetal force එක දෙන්න force එකක් තියෙනවා. මොකද්ද? අපිට තියෙන force එක තමයි R sin theta එක. එහෙනම් R sin theta එකෙන් centripetal force එකක් දෙන්න පුළුවන්. මේක smooth දුනත් නේ. මෙයාට මොකක් රේඩියස් එකක් තියෙනවා අපි උන එකත් ඒ විදිහටම අඳිමු. මේ රේඩියස් එකක් තියෙනවා. උඩින් බැලුවොත් මේ වගේ තමයි පේන්නේ. ඒක වෙනසක් නැහැ. මෙහෙම අපි ඉස්සරහින් බැලුවොත් මේ වගේ තමයි පේන්නේ. කොහොමත් මෙයා යන්නේ ඒතර සර්කල් එක හොරිසොන්ටල් එකම ලෙවල් එකේ යන්නේ. හරි? හොරිසොන්ටල් සර්කල් එක තමයි මෙයා යන්නේ. දැන් අපිට තියෙන්නේ කලින් වගේම vertical direction එකට තියෙන forces balance කරන්න ඕනේ. vertical forces. balance කරද්දී r cos theta එක mg ට equal වෙනවා. r cos theta එක mg ට equal වෙනවා. ඊළඟට කලින් වගේම f equals ma දාන්න ඕනේ. towards center දාන්න ඕනේ. towards center දාන්න ඕනේ. එතන f equals ma towards center දානකොට අපිට centripetal force එක දෙන force එක වෙන්නේ මේ reaction එකේම sin theta component එක. ඒ කියන්නේ r sin theta. දැන් අපි f equals ma දානවා. එතකොට r sin theta එක තමයි towards center තියෙන්නේ. මේකතර equal වෙනවා mv squared over r වලට. ඔම equal වෙනවා. මම මෙතන මේ කලින් ගත්ත connection එක 1 කියලා ගන්නවා vertical එකේ. මේක මම 2 කියලා ගන්නවා. මෙතනත් මේ දෙක divide කරන්න අපිට මේ දෙන්න අතර පොඩි connection එකක් ගන්න පුළුවන් වෙයි. මම 2 එක 1 ගෙන් divide කරනවා. sorry. එතන මෙතන ඉන්නේ r sin theta. මෙතන r cos theta. ඔය විදිහට එනවා. මේක එනවා අපිට mv squared over r. මෙයාව divide කරන්න ඕනේ mg ගෙන්. m එක cancel වෙනවා. මෙතන r එක cancel වෙනවා. sin theta cos theta කියලා කියන්නේ tan theta.
මේ g එක මෙතෙන්ට වෙලා මල්ටිප්ලයි වෙනවා. එතකොට මෙන්න මෙහෙම එකක් එනවා. v squared over rg. tan theta equals v squared over rg. ඔන්නෝම කනෙක්ෂන් එකක් එනවා. ඔය වගේ අපිට කලිනුත් ආවා මේ කොනිකල් පෙන්ඩියුලම් එකේදී මේ වගේම එකක් මෙතනදිත් ගන්න පුළුවන්. හරි. හැම එකෙම එකම දේ වගේ තමයි අපිට කරන්න තියෙන්නේ. කියන්නේ හැම එකෙම අපි කරන්නේ vertical forces balance කරනවා. ඊළඟ horizontally F equals ma දානවා. ඔය එක තමයි කරන්නේ. ඊළඟ මේකේ තවත් මෙතනින් එහාට තව වැදගත් දෙයක් තියෙනවා. දැන් අපි මෙතන බැලුවේ path එක incline වෙලා තියෙනවා. හැබැයි smooth නේ. හරිද? incline වෙලා smooth. දැන් අපි බලන්න යනවා path එක rough වෙලා ඒත් එක්කම incline වෙනවා නම්. හරි? path එක rough වෙන්නත් ඕනි, incline වෙන්නත් ඕනි. එහෙම එකක් තමයි දැන් බලන්න යන්නේ. ඒක අපිට මෙහෙම බලන්න පුළුවන්. When the path is rough and inclined. හරි. ඒකෙත් අපිට මේ instances දෙකක් තියෙනවා. එකක් තමයි vehicle එක maximum velocity එකෙන් යන එක. මම මුලින් බලනවා vehicle එක maximum velocity එකෙන් යන එක. මෙන්න මෙහෙම ගන්න පුළුවන්. When the vehicle moves with maximum velocity. When the vehicle moves with maximum velocity. ඒතර maximum velocity එකකින් යනකොට දැන් උඩින් බැලුවොත් මේක horizontal circle එකම තමයි. මම මේ front view එකක් ගන්නෙ. දැන් ඉතින් මෙන්න මෙහෙම vehicle එක තියෙනවා. මේ ඉස්සරහට එනවා එක. මේක කොහරි තැනක center එකක් තියෙයි. මම radius එක මාර්ක් කරලා ගන්නම්. දැන් මෙයාගේ forces ටික අපි මාර්ක් කරන්න ඕනේ. මේක mass එක කලින් වගේම අපි m කියලා ගන්නවා. දැන් rough surface එකක් තියෙන්නේ. ඒතර forces ටික මාර්ක් කරද්දී අපි දන්න forces මාර්ක් කරොත් එකක් ඉතින් weight එක තියෙනවා. ඊළඟ perpendiculation එකක් අපිට මෙහෙම මාර්ක් කරන්න පුළුවන් කලින් වගේ. ඊළඟට දැන් friction එක තියෙනවා ඊගාවට. rough නේ. rough surface එන්න තියෙන්නේ. ඒතර friction එක තියෙනකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙයා maximum speed යන්නේ. maximum speed යනවා නම් මේක විසි වෙන්න බලන්නේ එළියටනේ. හරි ඇතුළට නෙමෙයිනේ. හිමින් යනවා නම් තමයි ගොඩක් minimum speed එක යනවා නම් මේක ඇතුළට වැටෙන්න බලනවා. හරිද? මේ වගේ path එකක් යද්දි maximum velocity එකකින් යනවා නම් මේක විසි වෙන්න බලන්නේ එළියට. හරිද? එහෙමනම් friction එක තියෙන්න ඕනේ. මෙහෙම ඇතුළට තමයි තියෙන්නේ. ඒ වෙලාවේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ limiting static friction එක. මොකද මෙයා යන්නේ මේ වෙලාවේ maximum speed එකෙන් තමයි යන්නේ. ඒතර maximum speed එක යනවා නම් මෙතන පහළට තියෙන්නේ limiting static friction එක තමයි. දැන් අපිට කලින් වගේම forces resolve කරගන්න වෙනවා. මොකද අපිට මේකෙදි වැදගත් වෙන්නේ horizontal and vertical forces. අනිත් ඒවාට වඩා ඒ නිසා ඒ directions වලට මේවා resolve කරගන්න ඕනේ. දැන් බැලුවොත් කලින් වගේම මේ reaction එක resolve කරන්න පුළුවන්. මම මේක extend කරොත් මෙතන 90 90 minus theta 90 minus theta මෙතන ආයෙ මෙතන theta වෙනවා. එහෙනම් මෙතනත් theta වෙනවා. මෙතනත් theta වෙනවා. මේ පැත්තට එන්නේ එතකොට r sin theta කලින් වගේම තමයි. vertical එනවා r cos theta. r cos theta උඩට එනවා. friction එකත් resolve කරගන්න පුළුවන්. alternate angles වලින් මෙතන theta එන්නේ. එතකොට මෙහෙට එනවා fs cos theta. මේ පැත්තට එනවා fs sin theta. මේක fs sin theta. දැන් අපිට තියෙන්නේ මුලින්ම මෙන්න මේ කනෙක්ෂන් එකත් පාවිච්චි කරන්න පුළුවන්. මෙයාගේ frictional coefficient එක μs නම් fs equals μs r කියන එක ගන්න පුළුවන්. මේක ගන්න පුළුවන්. මම මුලින්ම කරන්නේ මේකේ vertical forces ගන්නවා. vertical forces. forces ටික වැඩි වුණාට එකම දේවල් ටික තමයි කරන්න තියෙන්නේ. ඒතර උඩට තියෙනවා මේකේ r cos theta එක තියෙනවා. r cos theta තියෙන උඩට මේක තියෙන downwards නේ. fs sin theta. ඒක පහළට තියෙන්නේ. ඒ නිසා minus කියලා එන්න ඕනේ. මේ දෙක ඒ කියන්නේ weight එකත් පහළනේ. ඒ දෙකට ඇත්තටම equal නා කියලා අපිට ඔහොම ගත්තා ඒක දැන්. මෙයා මේ පැත්තට ගෙන આવොත් මේක උඩට තියෙන force එක මේ දෙන්නම එතකොට පහළ තියෙන forces නේ. හරි.
එන r cos θ minus fs sin θ කියලා කියන mg කියලා ගන්න පුළුවන්. ඕකම මට දැන් fs වෙනුවට මේක දාන්න පුළුවන්. r cos θ minus bs r sin θ. මේක equal වෙනවා mg වලට. මම මේක 1 කියලා ගන්නවා. මේක 1 කියලා ගන්නවා. දැන් ආයෙම කලින් වගේ කරන්න තියෙන්නේ towards center f equals ma දාන්න ඕනේ. අපි f equals ma දාන towards center. f equals ma towards center. ඔහොම දානවා. එතන f equals ma දානකොට f equals ma දානකොට බලන්න forces දෙකක් තියෙනවානේ. එකක් තමයි මේ friction එකේ component එක center එක පැත්තට තියෙනවා. r ගේ sin theta එකත් ඒ පැත්තටම තියෙනවා. මොකද මේක maximum speed එකෙන් යන්නේ. ඒ නිසා ගොඩක් ලොකු force එකක් towards center තියෙනවා. ඒතර මේ දෙකේම තමයි එක දෙන්නේ. එකක් fs cos theta අනිත් එක r sin theta. මේ දෙන්නගේ addition එක තමයි m දැන් v maximum වෙන්න ඕනේ. හරි. over කියලා එන්නේ. කලින් වගේම අපිට පුළුවන් fs වෙනුවට දාන්න පුළුවන් vs r කියන එක. vs r cos theta plus r sin theta මේක equal වෙනවා m v squared maximum වෙන්නේ over r වලට. මේක තමයි second connection එක. ඔම second connection එක ගන්න පුළුවන්. ඊළඟට මේ දෙක divide කරන්න. අපි second එක divide කරනවා first එකෙන්. ඔම divide කරනවා. එතන බලන්න මෙහෙම නෙන්නේ. දැන් second එකේ තියෙන්නේ vs r cos theta plus r sin theta. මේක equal වෙනවා m v maximum square over r වලට. හරි. මෙතන තියෙනවා first එකේ r cos theta තියෙනවා minus vs r sin theta තියෙනවා. යට ඒතර mg. ඔහොම එන්නේ. දැන් මම මේ කැන්සල් වෙන ඒවා තියෙනවා. r කියන ටික ඔක්කොම කැපෙනවානේ. r එක කැපෙනවා m එක කැපිලා යනවානේ. හරි. දැන් මෙහෙම එනවා vs cos theta plus sin theta. මෙතන cos theta minus vs sin theta. මේක equal වෙනවා v maximum square over rg. v maximum square rg equal වෙනවා. ඔය විදිහට තමයි එන්නේ. මේක ඕන අපිට මේ cos theta එකෙන් divide කරලා තවත් පොඩ්ඩක් ලස්සනට හදාගන්න පුළුවන්. ඔක්කොම terms ටික cos theta එකෙන් divide කරන්න. එතන මෙයාව cos theta එකෙන් divide කරොත් cos theta cos theta කියලා කියන්නේ 1 කියලා නෙන්නේ. sin theta cos theta කියලා කියන්නේ tan theta. ආයමත් මෙතන cos theta cos theta කියලා කියන්නේ 1. මේකත් sin theta cos theta කියලා කියන්නේ tan theta. එහෙනම් මෙහෙම එකක් හදාගත්තා ඒකි. මෙතන μs කියලා එන්නේ. මෙතන tan theta කියලා එනවා. ඊළඟට මෙතන 1 කියලා එනවා. මේක minus μs tan theta කියලා එනවා. ඔමයක් අපිට හදාගන්න පුළුවන්. මේතර v maximum square over rg. ඔය වගේ තමයි එන්නේ. එතන මේ තියෙන්නේ එහෙමනොත් මෙයා maximum velocity එකේ යනකොට මොකක්ද වෙන්නේ කියන එක. ඔය වගේම අපිට ගන්න පුළුවන් දැන් මේකෙම දැන් මෙහෙමනේ maximum velocity එකේ යනකොට එන එක. මෙයා minimum එකෙන් යනකොට කොහොමද එන්නේ කියන එක. දැන් මේ පාත් එකේමයි friction එකක් තියෙනවා ඒක වගේම incline. මේක minimum velocity එකෙන් යනකොට කොහොමද එන්නේ කියන එක බලන්න පුළුවන්. දැන් මම මෙතන ගත්තේ maximum එක දැන් ගන්නවා minimum එක. ඒක අපි රෝම නම්බර් 2 කියලා ගමු. මෙහෙම නම්බර් 2 කරගත්තොත් when the vehicle moves with minimum velocity. minimum velocity. එතන minimum velocity එකකින් යනවා නම් පොඩි දේ වෙනස් වෙන්නේ. කලින් වගේම තමයි forces ටික ඒ විදිහටම තියෙනවා. forces ටික ඒ විදිහටම තියෙනවා. අපි දැන් මෙතන center එක දැන් forces mark කරනකොට
මෙයා යන අතර V minimum මුලින්. ඒතර weight එක මෙහෙම තියෙනවා. perpetuation එක මෙහෙම තියෙනවා. ඔය වගේ. වෙනස් වෙන එකම දේ තමයි friction එක. දැන් minimum එකේ යනකොට මේක වැටෙන්න හදන්නේ ඇතුළටනේ. ඒ නිසා friction එක එන්න ඕනි මේ පැත්තට. එළියට තමයි friction එක එන්නේ. ඒකත් limiting static friction එකක් වෙන්න ඕනේ. මේකේ fs වෙන්න ඕනේ. මේකටත් ඔයගලන්ට ඒ විදිහටම equation එක derive කරන්න පුළුවන්. හරි. මම ඒක මේලා derive කරන්නේ නැහැ. අරකටම වඩා පොඩි වෙනසක් තමයි වෙන්නේ plus minus වෙනස් වෙන එක විතරයි වගේ තමයි වෙන්නේ. මේ අර විදිහටම අපිට පුළුවන් කියන්නේ vertical forces consider කරන්න පුළුවන් නේ. vertical forces consider කරලා ඒවා balance කරන්න පුළුවන්. ඒ වගේම පුළුවන් F equals ma towards center දාන්න. අපි මේකේ radius එක r කියලාම ගමු. ඒක r කියලාම ගන්න පුළුවන් නේ. ඒතර මේ විදිහටම කනෙක්ෂන් එකක් මේකෙත් අරගන්න පුළුවන්. මම ඒක මේ වෙලාවේ ගන්න යන්නේ නැහැ. ඒක ඕගොල්ලන්ට ගන්න පුළුවන්. හරිද?